සංඝයා උදෑසන කේවා මම ඊයේ මීගහ කිව්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට ගිහිල්ලා මගේ විහාරස්ථානය වෙන කතරගම කාවන්තිස්පුර ධම්මවිචේ විහාරස්ථානයට පැමිණීමෙන් පසු අද පෙරවරු 8ට පමණ අපගේ තිබුණා ලුණුගම්වල සහ කතරගම අපේ සෙකන්ගේ සාකච්ඡාව. ඒ විනාඩි 15කින් නිමකොට ආපස්සට මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. ඒකත් ඉවර කළා. 9ට විතර මම පාන්සල ඇතුළේ වාඩිලා ඉන්නකොට මට දුරකථන පණිවිඩයක් ආවා. ඒ පණිවිඩය මොකද? තෝ මරණයක මරනවා. ආයේ දෙකක් නෑ. අපිට මිනි මරලා පුරුදුයි. ඒ හන්දත් ඔගේ අන්තිම මැතිවරණ මේකයි කියලා ඊට පස්සේ මම සුට්ටක් ඇයි තමුන්නාදේම කියන්නේ කරුණාකරලා කම් දමනද කවුද කියලා ඇහුවා. මම කවුරුණක් කමන්නේ කියලා ආයෙත් තිබ්බා. ඊට පස්සේ මම මේ නම්බරට ආපස්සට ගත්තා. ඊට පස්සේ කිව්වා තෝ නාලිකාවල රංගපාන්න යන්නේ. නාලිකාවල නංගන් කිව්වා. නාලිකාවල නංගන් කියලා දොස් කිව්වා. ඒ නාලිකාවලින් අපිට මොනවද කරන්න බෑ කිව්වා. එතකොට මේ වගේ දෙයක් කරනකම් මේ වර්තමාන රජය මේ කාගේ කවුද කාගේ හෙන්ටයියෝද මෙන්න අද තිස්සමහාරාම පොලිසියට පැමිණිලා මම කරපු පැමිණිල්ල. ඒ වගේම තමයි මෙහි දිවිසෙන් මහත්මයාට මම දුරකථනයෙන් කතා කරා. මහත්මයා මට මරණ තරණයක් තියෙනවා. ඒතුමා කිව්වා තිස්සමහාරාමට ඇවිල්ලා පැමිණිල්ලක් කරන් ස්වාමීන් වහන්සේ අපි සම්බන්ධ කටයුතු කරන්න. ඒ අනුව තිස්සමහාරාම පොලිසිය පැමිණිල්ල දැම්මා. මේ පැමිණි දැම්මාම සමහරට මෙම යට ගහයිද ක්‍රියාත්මක කරයිද කියන එක අපේ මොන වගේ දෙයක්ද තීරණය ගන්න දන්නේ. මොකද සමහර අය දැන් කතරගමට ආවිල්ලා මෙහෙම කරා ඊළඟ තලංගම් පැමිණිල්ලක් දැම්මා. තලංගම් පොලිසිය වහාම ක්‍රියාත්මක වෙන අය. පරිදි ඒ ඇත්තෝ අත්අඩංගුවට ගත්ත කියලා ආරංචියක්. නමුත් පොලිස් මට ඒ මුදාහැලා තිනවා. මම අහන්න කැමති කෙනෙක් මරණීය තරජනය කළා තෝ මරණවා කොටන ඕනෑ පොලිසියට කියලා පැමිණිලා දාපිය කියලා කියපු පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු ඇයට පොලිස් ඇපයක් දෙන්න පුළුවන්ද යන වගේ කරුණා කළා අපිට නීතිගරුක නීතිය දන්නා සමගින් මං අහනවා ඉල්ලා තිනවා මට මේක පැහැදිලි කරලා දෙන්න. තලංගම ඔහුව පොලිස් අප මට මුදාහැලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධවත් මම මේ පිළිමක් ගහලා තියෙන පොලිස් පෙතුමාට ඒක තාම උත්තරයක් නැහැ. ඒවත් අපි බලාපොරොත්තු මේ අත්අඩංගුවට අරගෙන නීතිය කියන නීතිය ක්‍රියාත්මක කරන්න වර්තමාන රජයේ වට්ටන්න යම් කෙනෙක් කරනවද? ඒ මට්ටමට වර්තමාන රජයේ හිංචයිටියක් මේ වගේ දේවල් කරනවද කියන එක අපිට සැකයි. තිස්සමහාරාමයට මේ දා පැමිණිල්ල ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම මේ අවස්ථාවේදී රජයෙන් කරුණා කළා මේ YouTube කාර්යයන්ට හොයන්නට එවුන්ට ආරක්ෂාව දෙනවා. කරුණාකර දේශපාලන පක්ෂ නායකයා වෙන මට මාහට නොයෙකුත් විදිහේ මරණ තරජනවා. මාගේ ආරක්ෂාව වහාම මට ලබා දෙන්න. එහෙම නැතුව මගේ ආරක්ෂාව නොද මට යම් විදිහට හිංසාවක් පීඩාවක් වුණොත් එහෙම අනිවාර්යෙන් මේක රජයේ බාර ගන්න ඕන කියන එක මම මේ අවස්ථාවේ කියනවා. මම තව ටික දවසෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලියමක් ලියලා බාර දෙන්න සූදානම්. මේ සම්බන්ධ ක්‍රියාත්මක කරන්න ස්තුතියි. තෙරුවන් සරණයි.